දැන් අදනේ ඔයගොල්ලෝ ඇනලයිසිස් මුලින්ම ඉගෙන ගත්තේ. එහෙම නේද? අද ඇනලයිසිස් කියන්නේ ඉගෙන ගත්තා රීටේල් ට්‍රේඩින් වලට අදාළ කොටස් ටික අපි කතා කරා. දැන් මේ විදිහවා තනියම ඇනලයිසිස් එකක් කරන්න පුළුවන් මට්ටමට අවිල්ලා දිනවා රීටේල් ට්‍රේඩින් වලට අදාළ. ඒතර මේ ටික ප්‍රැක්ටිස් කරන්න. කොච්චර වාර කරන්න කිව්වද මම? 25ක් කරන්න කිව්වනේ. එහෙම නේද? ඒතරක දවසට 4 ගාන වගේ පෙර ටික ලස්සනට කරන්න. සාමාන්‍ය 4ක් කරන කොච්චර විතර ටයිම් එකක් යනවද අපිට? පැයකමාරක්, උපරිම දෙකක්. එච්චරක් නෑනේ. පැයකමාරක් කියලා දන්නකො. ඒතර දවසට පැයකමාරක් අයින් කරන්න පුළුවන්ද මේ වෙනුවේ? හැම කෙනෙක්ටම මේ සතිය ඇතුළත බැරි කවුරුවත් ඉන්නවද? ටයිම් එක නැහැ කියලා කවුරු හරි කියනවා නම් මම දැන් මෙතන ළඟ තියාගෙන ඉඳලා සතියේ ඔයා වැඩ කරන ටික මට කිව්වොත් මම හදලා පෙන්නනම් ඒක ඇතුලේ දවසට පැයකමාරක් මට හදලා පෙන්නන්න පුළුවන්. හරිද? ටයිම් එක නැහැ කියලා කියන්න බෑ. ඕනම කෙනෙක් ටයිම් එක තියෙනවා. ටයිම් එක නැති මිනිස්සු නැහැ. එතකොට දැන් වෙන දෙයක් වගේ නෙවෙයිනේ. හිතන්න ෆිල්ම් එකක් බලන්න පැයකමාරක් දැම්මා කියලා එකෙන් වට ඉන්කම් එකක් ජෙනරේට් වෙන්නේ නැහනේ. හැබැයි ට්‍රේඩින් කියන ෆීල්ඩ් එක ඔයා හරියට ඉගෙන ගත්තොත් මේ දවස් ගාන ඇතුළත ලොකු ඉන්කම් එකකට යන්න පුළුවන්. ඔයාගේ ලයිෆ් එක සම්පූර්ණයෙන් වෙනස් කරගන්න පුළුවන්. පැහැදිලි නේද? ඒතර අපි කලින් බැචස් වල ළමයින්ගේ දැකලා තියෙනවා. නෙක්ස්ට් වීක් එකේදී 25 කරන්න ගියාම ඔතනින් සමහර ළමයි 3යි කරලා දෙයි. සමහර අය 5යි කරලා දෙනවා. සමහර අය 15ක් 20ක් විතර කරලා දෙනවා. සමහර අය 50ක් විතර කරලා දෙනවා. එක එක මට්ටම් වල ළමයි වැඩ කරනවා. හැබැයි නෙක්ස්ට් වීක් එකේ මම ඔයගලන්ට හරියටම පෙන්නන්නම්. වැඩ කරපු අයට රිසල්ට් තියෙනවා. ඒතර 25 කරනගෙන එන සෙට් එකට බය වෙන්න එපා. අනිවාර්යයෙන් ඊළඟ සතිය හදලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම රිසල්ට් එකක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ ෆස්ට් වීක් එකේ මේ ටික අපි කතා කරාට පස්සේ පේපර් ට්‍රේඩින් කරන්න ඔයගොල්ලෝ ටික දෙනෙක් කරගෙන එනවා. ඊළඟ සතිය අර කරගෙන එන අයගේ රිසල්ට් එක දැක්කම අනිත් සෙට් එක වැඩ කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන දේ. හැබැයි ඊට වඩා මොකද කරන්නේ? පළවෙනි සතියේ ඉඳලම දෙන වැඩ ටික ඒ විදිහටම කරොත් අපිට නෙක්ස්ට් වීක් එකේ හොඳ රිසල්ට් එකක් වැඩේ පටන් ගන්න පුළුවන් නේද? ත්‍රෝවා කරන කම්ම එකපාරට ට්‍රේඩ් දාන්න පුළුවන්. හැබැයි ඊට වඩා අපිට රිසල්ට් එකක් ගන්න පුළුවන් අපි පේපර් ට්‍රේඩින් කරලා ප්‍රැක්ටිස් කරලා තිබ්බහම අපි කරන දේ හරියවන කියන එක ෂුවර් එකක් වෙනවාට මම දාන ට්‍රේඩ් ප්‍රොෆිට් වෙනවා. මම කරන ඇනලයිස් හරියනවා. ඒකත් එක්ක බය නැතුව ට්‍රේඩ් දාන්න පුළුවන්. අන්න ඒ දේ ඔයගලගේ පැත්තෙන් හැදෙන්න ඕන. ඒක හැදෙන්න නම් ඔය වැඩ ටික අනිවාර්යෙන් කරන්න. පුළුවන් නේද හැමෝටම? ඔය වැඩ ටික ලස්සනට කරන්න. ඒතර මේ දවස් 5 ඔයගොල්ලෝ ඉවර වෙද්දි ඔයා ඉන්න මට වඩා ගොඩක් ඉස්සරහට අපිට අරන් එන්න පුළුවන්. දැන් ගොඩක් දේවල් ඔයගලන්ට මේ දවස් දෙක ඇතුළත ඔයා ඉගෙනගෙන තියෙනවා. ඉස්සරහ දවස් 3 ඒ වගේම තමයි. ඒකත් එක්ක ඔයගලන්ට සම්පූර්ණයෙන්ම ඔයාගේ ලයිෆ් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඔයා වැඩ කරන විදිහත් එක්ක. එන හැමෝම වැඩ ටික ලස්සනට කරන්න. අපි නෙක්ස්ට් වීක් එකේ හම්බෙමු. ඔයගලගේ ලෙක්චරර් සුරේෂ් එක්ක ඉතුරු ලාස්ට් එක ඔයගලන්ට කතා කරන්න පුළුවන්. මොන හරි ඩවුට්ස් තියෙනවා නම් ඔයගලන්ට ගෲප් එක ක්ලියර් කරගන්නත් පුළුවන්. ඊට අමතරව සිකුරාදා මෙහි බ්‍රාන්ච් එකේ ඉන්නවා සපෝට් ටීම් එක 9 ඉඳලා 3 වෙනකම් ඔයගලන්ට අවිල්ලා ඕන දෙයක් අහගන්න පුළුවන්. ඒ chance එක තියෙන. ඊට අමතරව බැච් ගෲප් එකේ ඕන දෙයක් අහන්න පුළුවන්. ඊට අමතරව අපේ ඇඩ්මින්ලා ටිකක් ඉන්නවා ඕන වෙලාවක ඕන දෙයක් අහලා ඔයාලට ක්ලියර් කරගන්න පුළුවන්.